ඔන්න ඉතින් අදත් අලුත් දවසක්. අද ඉතින් සඳුදා දවසේ අපේ බබා නම් ලෑස්ති වෙලා ඉන්නේ කින්ඩර්ගාඩන් එකට යන්න. ඉතින් අද උත්සවයක් තියෙන නිසා තමයි බබා මේ විදිහට ඇඳගෙන ඉන්නේ. මේ දවස්වල නම් ඉතින් බබාගේ ආසම ගමන තමයි කින්ඩර්ගාඩන් යන එක. අමාරුවෙන් කොහොම හරි නැගිටිනවා. ඈනුන් ඇර හරි කොහොම හරි යා උදේම ලෑස්ති වෙලා කින්ඩර්ගාඩන් එකට ආසාවෙන් යනවා. මම හිතුවෙත් නෑ මෙච්චර ආසාවෙන් එයා යයි කියලා. මොකද එයාගේ කාලෙත් පහ වුණා. සාමාන්‍යයෙන් පෙර පාසල් යන කාලෙට වැඩිය ලොකු කාලයක් එයාට ගෙදර ඉන්න උනා. අපි නවසීලන්තයට ආව නිසා තවත් එයාගේ ගමන පහ වුණා. ඉතින් ඒ නිසා වෙන්න ඇති ගොඩක්ම ආසාවෙන් තමයි එයා මේ ගමන යන්නේ. නැත්තම් 7:00ට උදේට සීතල දැනෙනවා මෙහෙදී සීතල තියෙන නිසා. ඉතින් උදේට නැගිටින්න ටිකක් අපිට උනත් කම්මැලි හිතෙනවා. ඒ වුණාට ඉතින් කොහොම හරි නැගිටව ගන්නත් පුළුවන්. එයා ලෑස්ති වෙනවා ආසාවෙන්. අපි ඉන්නේ ගෙදර ළඟ ඉඳලා මීටර් 600ක් විතර දුරින් තමයි කින්ඩර්ගාඩන් එක තියෙන්නේ. ඉතින් අපි දෙන පයින් තමයි යන්නේ. මම උදේම ඉතින් ගිහිල්ලා බබාව කින්ඩර්ගාඩන් එකට දාලා එනවා. හැබැයි එයා එක දවසක්වත් අඬලා තිබුණේ නැහැ. ටීචර්ලා කිව්වා එයා හොඳයි කියලා. ඉතින් කින්ඩර්ගාඩන් එකට දාලා ඇවිල්ලා මම ලෑස්ති වෙන්නේ කොත්තු රොටි ටිකක් හදාගන්න. අද රැයට කොත්තු එකක් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම පාන්පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රමාණයට මම ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ තෙල් මේස හැඳි දෙකක් විතර දාලා අතෙන් පොඩ්ඩක් මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ මද රස්නේ වතුර දාලා මම මේක අනා ගන්නවා. මේකේ පිටි ඩෝ එක ඉතින් අනා ගන්න ඕනි අපි ටිකක් තෙත පැත්තට තෙත ගතියෙන් තියෙන වගේ මේ විදිහ ඩෝ එකක් තමයි අපි අනා ගන්න ඕනි. කලින් මම එලවල් රොටි එහෙම හදන වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්න ඒ වගේ ඩෝ එකක් තමයි අනාගන්නේ. ඉතින් ඩෝ එකට වතුර ප්‍රමාණය තෙත ගතියට එනකන් දාලා ඊට පස්සේ මම මේකට තෙල් මේස හැඳි දෙකක් විතර තව එකතු කරලා ඩෝ එක නීට් කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකටත් තෙල් ටිකක් මේ විදිහට තවරගෙන හදාගත්ත පිටි ඩෝ එකෙන් මට අවශ්‍ය ප්‍රමාණයේ පිටි බෝල කඩා ගන්නවා. ඉතින් මේ වගේ තමයි මම පිටි බෝල වෙන් කරගන්නේ. ඉතින් මේ විදිහට පුරුදු වුණාම හරිම ලස්සනට පිටි බෝල වෙන් කරගන්න පුළුවන්. ලංකාවේ ඉතින් වගේ අපිට ඉතින් මෙහි කොත්තුවක් අරගෙන කන්න තැන් නැහැනේ. සමහර තැන් නම් තියෙනවා. ලංකාවේ කඩවල එහෙමත් තියෙනවා. ඉතින් දුර ගිහිල්ලා අපිට ඉතින් කොත්තු එකක් කාලා ඉන්න බැහැනේ. ඒ නිසා මම හිතුවා අද කොත්තු එකක් ගෙදරදීම හදා ගන්නවා කියලා. මොකද හස්බන්ඩ්ුත් ගොඩක් ආසයි කොත්තු කන්න. ඉතින් මේ විදිහට පිටි බෝල ටික වෙන් කරගෙන පිටි බෝල ටික උඩටත් මම තෙල් ටිකක් හොඳට දාලා මේ විදිහට තෙල් ටික හොඳින් තවර ගන්නවා. ඒකල මම මේක පිටි බෝල ටික වේලෙන්නේ නැති වෙන්න රැප් එකකින් වහලා පැය දෙකක් විතර මේ විදිහට අරන් තියා ගන්නවා. පිටි බෝල ටිකත් ඒ විදිහට තියලා මම ඊළඟට යන්නේ ඉතින් මගේ වගාව පැත්තට. වගාව කිව්වම ඔයාලට වගාව ගැන මට මොකුත් කියන්න බැරුණා. අපි එදා පැල ගෙනාවට පස්සේ පැල විතරයි අපිට අරන් එන්න උනේ. පැල හදන පෝච්චියෙන් මොකුත් ගේන්න උනේ නැහැ. මොකද පැල ගෙනාව දවසට පහුවෙන්දා බබා ආසනීප වුණා. ඉතින් මේ මුළු සතියෙන් බබා ආසනීප වෙලා ඉඳලා කොමාරි හොස්පිටල් එකේ දවස් 3ක් එයාට නැවතිලා ඉන්න උනා. ඉතින් සති එකමාරකට විතර පස්සේ තමයි අපිට ආපහු පැල ටික බලන්න පුළුවන් උනේ. ඉතින් ගෙනාපු පොඩි පෝච්චි වලම තිබිලා සමහර පැල සත්තු හැමත් කාලා සමහර පැල මැරෙන්නත් ඇවිල්ලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපිට කරගන්න දෙයක් තිබ්බේ නැහැ. හස්බන්ඩ්ගේ වැඩ කරන තැන තිබ්බ කෑන් වගේක් තිබ්බා. ඒ කෑන් ටික ගෙනල්ලා කපලා ලෑස්ති කරගෙන පස්පුරවලා අරගත්තා. දැන් කොහොමත් මේක මැරිලා ගියොත් අපරාධනේ. ඊට වැඩිය හොඳයි මේ විදිහට හදාගන්න එක කියලා. ඉතින් අපි දෙන්න කතා වෙලා ටක් ගාලා මේ විදිහට පැල ටික හදාගත්තා. නැත්තම් තවත් පැල ඒ ගෙනාපු පෝච්චි වලම තිබ්බනම් එහෙම අපි පැල එකක්වත් අපිට හදාගන්න බැරුව යනවා. කොහොම හරි ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් මේකත් පෝච්චියක් වගේනේ. කොහොමත් අපි ගන්නෙත් ප්ලාස්ටික් පෝච්චියක්නේ. ඉතින් ඒකට පස් පුරවලා ගත්තට පස්සේ අපි පසුත් ගෙනල්ලානේ තිබුණේ. පැල ටික දැන් හැදිලා තියෙන්නේ. දැන් මේ මං පැල ටික හදලත් සති එකමාරකට විතර පස්සේ තමයි ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. ඉතින් මේ සලාද කොළ හැමනම් මැරිලාම තිබ්බේ. මම හිතුවේ නෑ හැදෙයිම කියලා. ඒ තරම්ම මැරිලා තමයි තිබ්බේ. ඒ වුණාට දැන් හොඳට කොළ ටික හැදිලා ඇවිල්ලා තියෙනවා. මොකුත් ප්‍රශ්නයක් නෑ. ඒක හැදිලා ආවා. මැරෙයි කියලා හිතුණාට මැරුන්නේ නැහැ. ඉතින් දැන් මේ තක්කාලි පැලවල එහෙමනම් මල් පිපෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට හැදිලා තමයි තියෙන්නේ. අපිට ඉතින් අර ටිකේ පහුගිය දවස් ටිකේ පැල ගැන ඉතින් බලන්න උනේ නැහැ. පැල ටික ගෙනාවට අපි හිතාගෙන හිටපු විදිහට
අපිට පැල ටික හදාගන්න උනේ නැහැ. කොහොම හරි කමන්නේ කියලා ඉතින් තියෙන විදියට පැල ටික හදාගත්තා. ඉතින් රෝස්මෙරි පැලේ නම් වෙනම හදාගන්න කාලයක් තියෙන නිසා ඒකට නම් එදා අපි පැල ගේන දවසේ පෝච්චියක් අරන් ආවේ. හැබැයි ඒක එතන ගණන් වැඩි. ඒ ගානට අපිට පෝච්චි ගෙනල්ලා කොහොමත් පැල හදාගන්න බෑ. ඒකට විතරයි ගෙනාවේ. මේ නිවිති ටිකත් හොඳටම මැරිලායි තිබුණේ. ඉතින් දැන් තමයි ওই කොළ දෙකක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඒත් සමහර ඒවා මැරෙයිද කියලා හිතාගන්නත් බෑ. ඒ විදිහට තමයි තියෙන්නේ. සමහර ඒවා ගනම් කොළ අලුතෙන් එන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මම ඇට වර්ග වගේක් ගෙනව හදාගන්න කියලා ඒකෙමුත් මම බෝංචි ඇට ටික විතරයි හදාගන්න පුළුවන් වුණේ මට. ඉතින් ඒ වගේ නම් පැල ඇවිල්ලා තමයි දැන් තියෙන්නේ. ඇට පැකට් එකේ නම් ඇට ගොඩක් තියෙනවා. ඉතින් ඒව හදාගන්න අපිට ඉඩ ප්‍රමාණය නැති නිසා මම පොඩි පෝච්චියකට දාලා බැලුවා පැල වෙනවද නැද්ද කියලා. ඒ ටික නම් පැල වෙලා තමයි තියෙන්නේ. ඊට අමතරව තව ගෙනාපු ලුණු කොළ වගේ කැට වගේක් දැම්මා. ඒ ටික නම් පැලුනේ නැහැ. තාම පැල වෙලා නැහැ කියන්නේ පැල වෙන්නේ නැති වෙයි සමහර විට ඒවා. කරගන්න දෙයක් තිබෙන්නේ නැති නිසා ඒවා ඒ විදිහට හැදුවා. ඔය පොඩි පෝච්චි වල තමයි අපි ඔය ලොකු පැල ගෙනාවේ තක්කාලි පැල මිරිස් පැල හැම. ඉතින් ඒ වගේ ඉඩ මදි නිසා තමයි මැරෙන්න ගිහිල්ලා තිබුණේ. කොහොම හරි ඉතින් හදාගත්තට පස්සේ නම් දැන් දලු දාලා හොඳට හැදීගෙන එනවා. ඉතින් මං හිතනවා මේවා ඉතින් හොඳට සාර්ථකව හැදෙයි කියලා. ඊට අමතරව දැන් ළඟදී අපි තව බටු පැල වගේක් ගෙනාවා. ඉතින් ඒ ටිකත් හදාගන්න ඕනි. බටු පැල දෙකකුයි තව අමු මිරිස් පැලයකුයි ගෙනාවා. ඒක නම් අපි වෙනදා පැල ගත්ත තැනින් නෙමෙයි වෙන තැනක දැකලා තමයි අපි ගත්තේ. මේ ඔයාලා දකින්නේ මගේ ස්ට්‍රෝබෙරි පැලේ. ඒකෙත් කොළ දෙකක් ඇවිල්ලා තියෙනවා දැන් නම්. ඒකත් දැන් හොඳට හැදීගෙන තමයි එන්නේ. මේ තියෙන්නේ මං ගෙනාපු බටු පැල. ඉතින් බටු පැල දෙකකුයි අමු මිරිස් පැලයකුයි තමයි ආයෙ අරගෙන ආවේ. දැන් ඒකත් හදලා ගන්න ඕනේ. දැන් ඉතින් ආයෙ පෝච්චි ගේන්න ඕනේ නැහැ නේ. අර ටික හැදුව විදිහටම ඒ ගෙනාවු බඩ පැල දෙකත් හදලා දාගත්තා. ඉතින් ආයෙ ඒකට විතරක් වෙනම පෝච්චි ගෙනල්ලා හදා ගන්න ඕනේ නැහැ නේ. ඉතින් තව තිබුණ පස් පැකට් දෙකක් තව අපිට ගේන්නත් උනා. මොකද මේ පස් පැකට් වල ගොඩාක් පස් නැහැනේ. මේ ඉතින් බිම තියෙන පස් ආරලා අරගෙන හදා ගන්නත් බෑ. පැල එහෙම හැදෙන්නේ නැහැ මේ. ඒකට වෙනම පස් වර්ග ගේන්න ඕනි. අපි ගෙවල් වල එහෙම හදා ගන්නවා නම් ඉතින් පස් ටිකක් ගෙනල්ලා පුරවලා ඒ බටු පැල දෙකයි මිරිස් පැලයි මම ආපහු මේ විදිහට අද තමයි මේක හදාගත්තේ. ඔයාලට කලින් වීඩියෝ එකක් නෙමෙයි මේ දාන්නේ. අද දවසේ තමයි මම මේ ටික හදාගත්තේ. ওই බටු පැල දෙක ගෙනල්ලා දවස් 3ක් විතර ගියා. ඒත් හදාගන්න බැරුව ගියා. ඉතින් අද තමයි මට මේක කරගන්න පුළුවන් වුණේ. ඉතින් ওই විදිහට තමයි මගේ වගාව තියෙන්නේ. ඉතින් අපි හිතාගෙන හිටපු විදිහට කරගන්න බැරි වුණාට ඉතින් මේ ගානින් හරි ඉතින් අපිට මේක කරගන්න ලැබුණ එක ගැන මට සතුටුයි. ඉතින් කොහොම හරි ඉතින් පැල ටිකේ දලු හැම දාගෙන එනවා. මම හිතනවා ඉතින් ඒ ටික හැදෙයි කියලා. විශේෂයෙන් මට ස්ට්‍රෝබෙරි පැලේ තමයි හදාගන්න ඕනි. බබා ඒකට ආසාවෙන් ඉන්නේ. කොහොම හැදෙයිද කියලා. මෙහි ස්ට්‍රෝබෙරි සීසන් එක දැන් පටන් ගන්නවා නොවැම්බර් මාසේ ඉඳලා. ස්ට්‍රෝබෙරි හැදෙනවා. ඒ නිසා ස්ට්‍රෝබෙරි පැල මේ කාලේට හදාගන්න පුළුවන් මං හිතන්නේ. ඒකට වෙනම ක්‍රමයකුත් තියෙනවා. පොඩ්ඩක් බලලා හැදුනේ නැත්නම් ඒ විදිහට හදාගන්න තමයි ඒක නම් හිතාගෙන ඉන්නේ. ඉතින් එක එක කරදර එනකොට ඕවා ඉතින් වෙනස් වෙනවා. ඉතින් වගාවෙත් ඒ පැල ටික හදලා ආයෙ ඇවිල්ලා මම මේ chili oil එක හදාගත්තා. ඉතින් chili oil එක හදාගන්න එකේ වීඩියෝ එක නම් මම මේකට දැම්මේ නෑ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙනවා. ඉතින් දිග වීඩියෝ කට්ටිය බලන්නත් අකමැති නේ. ඒ නිසා chili oil එකේ වීඩියෝ එක මම පස්සේ අරගෙන එන්නම්. ඊට පස්සේ මම කොත්තු රොටි ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. බබාව ගේන්න යන්න කලින් රොටි ටික හදලා තියෙනවා. ඉතින් හරිම සොෆ්ට් එකට තියෙනවා රොටි ටික. හොඳට ඇදෙනවා. අපිට මේ විදිහට හොඳට තුනී කරගන්න පුළුවන්. ඉතින් අර කඩවල වල වගේ කොත්තු රොටි එක තුනී කරන විදිහට අපිට තුනී කරන්න බැහැනේ. ඒ වුණාට අපිට මෙහෙම පැන්ට්‍රි টොප් එකක් උඩ තියලා මේ විදිහට තුනී කරලා අරගන්න පුළුවන්. හොඳට තුනී කරගන්න පුළුවන්. හරි විදිහට පිටි ඩෝ එක හැදිලා ආවොත් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක පෑන් එකකට දාලා පුච්චලා අරගන්නවා. මම පෑන් එකේ සයිස් එකට වගේ තමයි පිටි ඩෝ එක තුනී කරලා අරගන්නේ. ඉතින් මේක හදාගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. තුනී ගතියෙන් තියෙන නිසා ඉක්මනට මේක අයින් කරගන්න පුළුවන්. අනිත් එක කොත්තු රොටි කොහොමවත් ගොඩාක් කර වෙලා තියෙන විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ටට්ටක් ගාලා ගන්න පුළුවන්. ඔයාලට තව ලේසි ක්‍රමයකුත් තියෙනවා. මේ රොටි එක මේ විදිහට දාලා
එකපාරක් අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ඒ උඩ පැත්තට පස්සේ හදාගන්න අනිත් රොටි එක උඩින් තියන්නත් පුළුවන්. ඒ විදිහට උඩට කඩවල් වල තියලා හදන්නේ ඒ විදිහට හදාගන්නත් පුළුවන්. එතකොටත් මේකේ මැද තැම්බෙනවා. එහෙම ප්‍රශ්නකුත් නැහැ. වෙන වෙනම වුණත් මේ විදිහට හදලා අරගන්නත් පුළුවන්. ඉතින් මම වෙන වෙනම තමයි හදලා අරගත්තේ. මේකට ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. රොටි එක පිටි එක හරියට හදාගත්තා නම් ඉක්මනට හදාගන්න පුළුවන්. පුච්ච ගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක මේ විදිහට කොත්තු රොටි ටිකක් හදලා තියාගත්තොත් ඉතින් අපිට ෆ්‍රිජ් එකේ දාලා අරන් තියාගන්න පුළුවන්. රොටි එකම මේ විදිහට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නත් පුළුවන්. නැත්නම් අපිට කොත්තු කෑලි වෙනම කපලා ඒක සිප්ලොක් බෑග් එකක හරි එහෙමත් නැත්නම් මොකක් හරි පෙට්ටි එක හරි එහෙම දාලා සුදුසු විදිහට දාලා ෆ්‍රීසර් එකේ තියලා මේක තියාගන්න පුළුවන්. ගොඩක් කඩවල් වල උනත් ඒ විදිහට තමයි ඕවා තියාගන්නේ. ගොඩාක් පරණ කොත්තුනේ අපි ඔය කන්නේත්. ඉතින් මේ වගේ ගෙදර හදාගත්තම ඒකේ පොඩි වෙනසකුත් තියෙනවා. රසයේ වෙනසකුත් තියෙනවා. හොඳ ෆ්‍රෙෂ් ගතියෙන් තියෙන නිසා අපිට ඉතින් බය වෙන්න දෙයක් නෑ. අර කොත්තු එකක් කෑවම පහුවදාට බඩ අවුල් වෙනවා වගේ එහෙම සීන් එන්නේ නෑ. ඉතින් අපිට හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම රොටි ටික හදාගත්තේ. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා ඔයාලටත් කම්මැලි බලන්නේ නැතුව රොටි ටිකක් හදලා අරන් තියාගන්න. ඉතින් මොනවා හරි වෙනස් කෑමක් කන්න ඉතිච්ච වෙලාවක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම අන්තිමම රොටි එකට මේ විදිහට බිත්තරයක් දාලා බිත්තර රොටි එකක් හැදුවා බබාට කන්න. බබාට කන්න ඕන නිසා මම මේකට ලුණු කුඩු ටිකක් විතරයි දාගත්තේ. ඉතින් හදාගෙන යනකොට හොඳ වෙලාවට මට මතක් වුණා බබා ආසයිනේ දැන් ආවම දෙන්නත් පුළුවන් කියලා. අන්තිම එකෙන් මේ විදිහට බිත්තර රොටි එකක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කොත්තු රොටි ටික. ඉතින් මට මේක හදාගන්න ලොකු වෙලාවක් ගියේ නෑ. පිටි ටික අනලා තිබ්බම ඉතින් අපිට පහසු වෙලාවක හදන්න පුළුවන්. ඉතින් මේ කොත්තු රොටි ටික මම දැම්මම කපන්නේ නැහැ. මේක හදපු ගමන්ම කොත්තු රොටි එක කැපුවම ඒක ටිකක් ඇලෙන ගතියෙන් වගේ තියෙනවා. මේක ටිකක් වෙලා තිබ්බට පස්සේ තමයි අපිට හොඳට කපලා ලස්සනට ගන්න පුළුවන්. ඒ නිසා මේක මම අරන් තියාගත්තා. ඊට පස්සේ මම උදේට මොකුත් කෑවේ නැති නිසා අලිපේර එකක් තිබ්බා. ඒක කන්න තමයි ගත්තේ. මේක කාලා වොෂ් එකක් දාලා දැන් වෙලාවත් හරි බබාව ගේන්න යන්න ඕනි. අද මොනා කරගෙනද දන්නේ නැහැනේ. ඉතින් දැන් මං බබාව ගේන්න යන්න තමයි ලෑස්ති. අද නම් හොඳටම අවුව පායලා තියෙන්නේ. මෙහෙට වැටෙන ඒ කියන්නේ සීතලත් එක්ක දැන් සමයකට වැටෙන අවුව මාරම විදිහට සැරයි. ඒක වෙනම දැනෙනවා. ඉතින් අපි මෙහෙට අලුත් උනාට මේ ඉරාව්වේ සැර හොඳටම දැනෙනවා. ඒක හරි වෙනස්. ඉතින් බබාව මම කින්ඩර්ගාඩන් එකකින් ගත්තා. බලන්නකො කොණ්ඩේ එහෙම හැටි. අද හොඳට සෙල්ලම් කරලා තියෙනවා. ඇඳගෙන හිටපු ඇඳුමෙත් පිටිපස්සෙන් කෑල්ලක් ගැලවෙලා ඒ තරමටම සෙල්ලම් කරලා අද දීපවාලි උත්සවය තමයි තිබුණේ මෙහෙ. ළමයි එක්ක ඒක සමරලා තිබුණා. අපි යන කින්ඩර්ගාඩන් එකේ ඉන්දියන් ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ නිසා වෙන්නති යාලා දීපවාලි සමරනවා. හැමෝම එක එක විදිහ ඇඳුම් ඇඳලා ඇවිල්ලා හිටියා. ඉතින් අපිට සුදුසු කැමති ඇඳුමක් අඳලා එවන්න කියලා තමයි තිබුණේ. ඉතින් බබත් එක්ක කරගෙන එතන කඩයක් තියෙනවා. ඒකට ගියා ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ඕනි වෙලා තිබ්බා. ඒක අරගෙන අපි දෙන්න හිමීට ගෙදර ආවා. ඉතින් අවුව රස්නෙත් නිසා ගෙදර ආවට පස්සේ අයිස්ක්‍රීම් එකක් කන්නම් කියලා තමයි බැලුවේ. මේ දවස්වල වෛරල්ම යන අයිස්ක්‍රීම් එක තමයි මේක. මේකේ විශේෂත්වය තමයි මේ අයිස්ක්‍රීම් එක මාරම රසයි. ඒ කියන්නේ ඒ වගේ තියෙන ෆ්ලේවර් එක ඒ විදිහටම දැනෙනවා. මේක පයිනැපල් ෆ්ලේවර් එකෙන් තියෙන්නේ. පයිනැපල් කනවා වගේම තමයි මේ අයිස්ක්‍රීම් එක කනකොට හරිම වෙනස්. ඒ වගේම ඉක්මනට දිය වෙන්නෙත් නැහැ. හරිම රසයි. ඉතින් මේකෙන් එකක් කාලා අපි දෙන්න පොඩ්ඩක් රෙස්ට් එකේ හිටියා. දැන් මේ ඔයාලා දකින්නේ හවස තමයි මම කොත්තු එක හදාගන්න ලෑස්ති වෙන්නේ. දැන් තමයි මම රොටි ටික කපා ගන්න යන්නේ. ටිකක් වෙලා තිබ්බම මේක පොඩ්ඩක් තද ගතියට ආවට පස්සේ අපිට හොඳට කපා ගන්නත් පුළුවන්. ඉතින් මම රොටි 4ක් එකපාර කපා ගන්නවා. රොටි ටික මේ විදිහට අරගෙන රෝල් කර ගන්නවා. ඉතින් එහෙම රෝල් කරගත්තම මේක කපා ගන්න ලේසි. ඊට පස්සේ
කැමති සයිස් එකකට කපා ගන්න පුළුවන්. පොඩි කෑලි ලොකු කෑලි කැමති විදිහකට. මම නම් පොඩි කෑලි කපා ගත්තේ මොකද මම බබාටත් දෙනවනේ. අනිත් එක පොඩි කෑලි කැපුවම අර අපි කඩේ කොත්තු ගහනවා වගේ නෙමෙයිනේ ගෙදර හදාගන්න කොත්තුවක් හදාගන්නේ. ඉතින් කොත්තු කෑලි හොඳට පොඩි වෙලා එන්නේ නැහැනේ. ඒ නිසා මම මේක සාමාන්‍යයෙන් පොඩි කෑලි වලට තමයි කපාගන්නේ. එතකොට අපිට මේක හොඳට කොත්තු එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රෝල් කරලා අරගෙන ඔයාලට කැමති ප්‍රමාණයක හැඩයකට කපා ගන්න පුළුවන් මේක. මේ විදිහට එක පැත්තකට කපා ගත්තට පස්සේ කපාගත්තේ වගේ අනිත් පැත්තට තියලත් කොටු හැඩයට කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම පොඩියට තමයි මේක කපා ගන්නෙ. ඒක ඉතින් අපේ කැමැත්ත අනුව වෙනස් කරලා අරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මුලින්ම ගත්ත කොත්තු රොටි 4 කපලා ගත්තට පස්සේ මේ ප්‍රමාණයේ කෑලි වලට තමයි මම ඒක කපලා වෙන් කරගත්තේ. ඔයාලට මම තව එකක් ස්පීඩ් එක වැඩි කරලා පෙන්නන්නම් කපා ගන්න විදිය. ඔයාලා කැමති විදිහකට කැමති සයිස් එකකට මේක කපාගෙන ලෑස්ති කරගන්න. මේ තියෙන්නේ මම කපාගත්ත කොත්තු රොටි ටික. ඉතින් මම හිතුවටත් වැඩි ප්‍රමාණයක් මෙතන තියෙනවා. මේක නම් අපි හස්බන්ඩ්ටයි මටයි නම් මේක එකපාරකට නම් වැඩි කොහොමත්. බබා නම් ඉතින් කොහොමත් චුට්ටයිනේ කන්නේ. ඉතින් මම අවශ්‍ය ප්‍රමාණයට දාලා හදා ගන්නවා. ඒකල ඉතුරු ටික ෆ්‍රීසර් එකට දාලා අරන් තියා ගන්නවා. කොත්තු රොටි එක හදාගන්න මම මෙතන උයපු චිකන් ටිකක් ලෑස්ති කරගත්තා. ඒ වගේම බිත්තර දෙකක් අරගත්තා. කැරට් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ලීක්ස්, සුදු ලුණු, ඉඟුරු පේස්ට් එකෙන් ටිකක් දානවා. ඒ වගේම කරපිංචා දානවා. ඔයාලට මීට අමතරව කැමති දෙයක් දාගන්න පුළුවන්. ඒ වගේම රසකාරක මොනවා හරි ඔයාලා එකතු කරනවා නම් සුප් කැටයක් වගේ මොනවා හරි ඒව හරි දාගන්න. මම නම් රසකාරක මුකුත් එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටිකක් වැඩිපුර ඔයාලා දාගන්නවා නම් දාගන්න. ඊට පස්සේ ඒකට සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි දාගෙන මේ ටික පොඩි වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. මම ඉඟුරු පේස්ට් එකෙන් දාන නිසා ඉඟුරු ටික පුපුරලා යනවා වගේ වෙනවා. ඒකේ ජූස් එකත් එක්කම තියෙන නිසා. ඊට පස්සේ කරපිංචා ටිකක් දාලා ඒ ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික ලොකුවට කපා ගත්ත නිසා ටිකක් වෙලා මම මේක ටෙම්පරාදු වෙන්න අරිනවා. කැරට් ටික වෙලාවක් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ලුණු වැඩි කරගන්නත් එපා. අපි කොත්තු රොටි එකෙත් ලුණු රස තියෙන නිසා ගොඩාක් දාගන්න ඕනෙත් නෑ. කැරට් ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම කැරට් ටික මේ විදිහට පැත්තකට අයින් කරලා ඒකට මම තියාගත්ත බිත්තර දෙක එකතු කරගන්නවා. බිත්තර දෙක සයිඩ් එකට එකතු කරලා මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කැරට් ටිකත් එක්ක කවලම් කරගන්නවා. ඔයාලට කැමති නම් ඉතින් බිත්තර ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. එතකොටත් ගොඩාක් රසයි මේක. මම ඉතින් බිත්තර දෙකක් තමයි අද එකතු කරගත්තේ. ඔයාලට වැඩිපුර ප්‍රමාණයක් කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් බිත්තර ටිකයි කැරට් ටිකයි මේ විදිහට ටික වෙලාවක් මම ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට උයාගත්ත චිකන් වලින් ටිකක් එකතු කරගන්නවා. කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් ඔයාලට චිකන්. ඉතින් මම මේකට චිකන් ටිකක් එකතු කරගෙන චිකන් ටිකත් කැරට් එක්කම පොඩි වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ටෙම්පරාදු කරගන්න අතරේ මම චිකන් කෑලි ටික පොඩ්ඩක් මේ විදිහට කඩා ගන්නවා පොඩි කෑලි වෙන්න. ඉතින් මම උයාගත්තෙත් පොඩි කෑලි වලට කපලා තමයි උයාගත්තේ. ඊට පස්සේ මම මේකට මට අවශ්‍ය ප්‍රමාණයට කොත්තු රොටි ටික තමයි එකතු කරගන්නේ.
රොටි ටික එකතු කරගෙන ඊට පස්සේ මම මේක රොටි ටික උඩට මස් හොදි ටිකක් එකතු කරගන්නවා. මස් හොදි නම් මම පොඩ්ඩයි එකතු කරගත්තේ. මොකද හස්බන්ඩ්නුත් ගොඩාක් සැර කන්න කැමති කෙනෙක් නෙමේ. ඒ නිසා මස් හොදි මම ටිකයි එකතු කරගත්තේ. පස්සේ කන වෙලාවට වෙනම ඕනි නම් එකතු කරගන්න පුළුවන්. මේකට දාගත්තේ නැහැ. මොකද එයා ගොඩාක් සැර කන කෙනෙක් නෙමේ. ඒ නිසා ඉතින් මස් හොදි ටිකක් දාලා හොඳට මේක කවලම් කරගන්න තමයි තියෙන්නේ. මේ වගේ ලී හැන්ද පාවිච්චි කරගත්තම ඔයාලට රොටි ටික පොඩ්ඩක් මේ විදිහට හොඳට ඇතුළට තද කරන ගමන් හොඳට කවලම් කරගන්න පුළුවන්. මම තවත් හැන්දක් පාවිච්චි කරා මේක පොඩ්ඩක් ඉඩ ප්‍රමාණෙත් මදි නිසා පෑන් එකේ ටිකක් කවලම් කරගන්න ඕන නිසා. ඊට පස්සේ මම මේකට අර දවල් හදාගත්ත chili oil එකෙන් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ chili oil එක ඔයාලට ඕනම කෑමක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. රසකාරක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ chili oil එකක් හදාගෙන තියාගත්තම ඉතින් මම රෙසිපි එක ඔයාලට පස්සේ වෙලාවක දාන්නම්. chili oil ටිකක් දාලා මේක මම ආපහු තව ටික වෙලාවක් මේ විදිහට කවලම් කරන ගමන් ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ගෙදර හදන කොත්තු එකක් නිසා ඔයාලා මේ විදිහට පොඩ්ඩක් හොඳට කවලම් කරගන්න ගමන් හදාගන්න. ඉතින් එතකොට කඩේ රස එනවා. ඊට පස්සේ මම අන්තිමටම කපලා තියාගත්ත ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් හරි ලුණු කොළ හරි ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් වලින් ටිකක් එකතු කරගන්නවා. රසකාරක කියලා ඉතින් සෝයා සෝස් විතරයි මම මේකට එකතු කරගන්නේ. ඒ ටිකත් එකතු කරලා තව ටික වෙලාවක් මේක හොඳට කවලම් කරගන්නවා. මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් තද කරන ගමන් කොත්තු රොටි කෑලි ටික චුට්ටක් ඔයාලා පොඩි කරගන්න. එතකොට තමයි මේකේ හොඳම රස එන්නේ. කඩේ ඉතින් ගන්නකොට හොඳට කොත්තු එක ගහලා ගන්නවා වගේ නම් කරන්න බෑ. ඒ වුණාට මේ විදිහට හොඳට කරලා ගත්තම මේක ඉතින් ලොකු වෙනසකුත් නැහැ. ගෙදර හැදුවා කියලා අර ෆ්‍රෙෂ් ගතිය අපිට හැබැයි හොඳටම දැනෙනවා. මේකේ රොටි එකත් අපි ගෙදරම හදාගත්ත ෆ්‍රෙෂ් එකට හැදුවා. ගොඩක් වේලිච්ච රොටි එක්කුත් නෙමෙයි. ඒ නිසා මේක හරිම රසට තියෙනවා. ඉතින් මම මේ විදිහට තමයි කොත්තු රොටි එක හදලා පිගානට බෙදාගත්තේ. ඉතින් මේ කොත්තු රොටි එක හරිම රසයි. ඔයාලට ඉතින් කැමති දෙයක් දාලා මස් වර්ග වුණත් සැර වුණත් ඕන දෙයක් අඩු වැඩි කරලා වෙනස් කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් ගෙදරම හදන කොත්තු රොටි එකකින් හදන කොත්තුවක් නිසා මේකේ ලොකු වෙනසක් තියෙනවා කඩෙන් කනවට වැඩිය. වියලි ගතියක් නැහැ. ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් ගතියක් තමයි තියෙන්නේ. කනකොට ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා හරිම රසයි. ඉතින් ඔයාලට පස්සේ වුණත් මේකට සැර එකතු කරගන්න පුළුවන්. ඔයාලා කන ප්‍රමාණය අනුව. මම නම් එහෙම තමයි හස්බන්ඩ්ුයි මායි අපි දෙන්නටම හදන කෑමක් සැර අඩුවෙන් හදලා පස්සේ මට ඕන ගානට සැර දාලා කෑම එක කනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කම්මැලි බලන්නේ නැතුව ගෙදර ඉඳලා මේ කොත්තු එක හදලා බලන්න. හරිම වටිනවා මේ වගේ දෙයක් ඉගෙනගෙන ඉන්න එක. ඉතින් පිටරටකට ආවම ඉතින් අපිට මේ වගේ කෑමවල අගය වැඩිපුර දැනෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මේ වගේ දෙයක් ගෙදරදීම හදලා කන්න තියෙන එක ගොඩක් වටිනවා. ඉතින් ওই විදිහට තමයි අපේ සඳුදා දවස ගත වෙලා ගියේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.